සුබ දවසක් හැමෝටම. අපි අලුතින්ම වැඩ පටන් ගත්තා දෙමහල් නිවසක. ඒ නිවස ඉදිකීමේ වැඩ කටයුතු මම අද පෙන්වන්න ලැස්ති වෙන්නේ. ඉතින් මම මේ ගෙදර හැදෙන හැටි සියලුම දේවල් මම වීඩියෝ වලින් අරන් එනවා. ඉතින් ඔයාලට පුළුවන් අයිඩියා එකක් ගන්න මේ වැඩ කරන විදිය ගැන. මේක නවීන දෙමහල් නිවසක්. ඉතින් අපි සෙටින් අවුට් කරලා බේස් වල ආරන්න පටන් ගන්න තියෙන්නේ. මේ ලෑන්ඩ් එකේ පරණ ගෙදර තිබ්බ කලින් අපි ඒක කඩලා අයින් කරා. තාම මතුවෙනවා මේකේ සමහර වෙලාවට පරණ ගෙදර ෆවුන්ඩේෂන් කෑලි මතුවෙනවා. හතරේ බේස් වලවල් අපි අඩි 3.5මාරක් සමහර වෙලාවට 4ක් වගේ යබුරට හරනවා. මම පෙන්නන මේ ප්ලෑන් එක මේ තියෙන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් ප්ලෑන් එක. මේකේ කොලම්ස් 26ක් තියෙනවා ප්ලෑන් එකේ. මේකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තියෙනවා බෙඩ්රූම් දෙකයි, බාත්රූම් දෙකයි, කිචන් එකයි, ලිවිං ඒරියා එකක් තියෙනවා, කෝට්යාඩ් එකක් තියෙනවා. එක්ස්කේවේෂන් වැඩ ටික කරගෙන යන ගමන් තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ මේකට ස්ක්‍රීඩ් කොන්ක්‍රීට් එක දාගන්න මේක අඟල් දෙකක් තමයි අපි දාන්නේ. මේ විදිහ හොඳට ලෙවල් කරලා ස්ක්‍රීඩ් කොන්ක්‍රීට් එක දාන්නේ. කම්බි කුඩු තියාගන්න කලින් හොඳට ස්ක්‍රීඩ් කොන්ක්‍රීට් එක දාගන්න ඕනේ. මේ ස්ක්‍රීඩ් කොන්ක්‍රීට් දාන එක ඉතාම වැදගත්. එකක් තමයි අපිට පුටින් කොන්ක්‍රීට් එකට හොඳ බෙයාරින් සර්ෆෙක්ස් එකක් ගන්න පුළුවන්. මඩ නැති පිරිසිදු බිමක් අපිට තියාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මේ ස්ක්‍රීඩ් කොන්ක්‍රීට් නිසා ෆෝම් වර්ක් එක හදාගන්න හරි ලේසි. ක්ලීන් සර්ෆේස් එකක් තියෙනවා. ඊට පස්සේ පුටින් කොන්ක්‍රීට් එකේ වෝටර් ලොස් එක අඩු කරගන්න පුළුවන්. රේන්ෆෝස්මන්ට් හරි කරන්න ගොඩක් පහසුයි. ක්වොලිටි කන්ට්‍රෝල් එකත් හොඳට තියාගන්න පුළුවන් මේ ස්ක්‍රීඩ් කොන්ක්‍රීට් එක දාන එකේ. මේ අපි කම්බි කණු බදින ගමන් තියෙන්නේ 16 කම්බි වලින් තමයි අපි කම්බි කණු ටික බදින්නේ. හයි සිරප් පාවිච්චි කරන්නේ. දැන් අපි මේ ෆවුන්ඩේෂන් මට්ටමට ඒ ලෙවල් එකට අපි කණු ටික දාගන්න ගමන් තියෙන්නේ මේ කොලම් ටික නවීන කොලම් ටික අපි ෆවුන්ඩේෂන් මට්ටමට එනකම් අපි දාන සමහර වහන්න පුළුවන් දෙපැත්ත මේ ෆවුන්ඩේෂන් බැඳලා මැදට සමහර කොලම් එක දානවනේ. ඒක නෙවෙයි හොඳ සාර්ථක ක්‍රමයක් තමයි ඉස්සෙල්ලා ෆවුන්ඩේෂන් මට්ටමට ටයිබී මට්ටමට කොලම් එක මේ විදිහට දාන්න. ඉතින් අපි කළුගල් අත්තිවාරම බදිනවා මේ ටයිබීම් වලට කලින්. අපි ඒ ලෙවල් එකට ඔක්කොම කොලම්ස් ටික නවීන කොලම්ස් ටිකක් අපි දාගන්නවා. එතින් දැන් අපි කොලම් වල වැඩ ඉවර වෙගෙන යන ගමන් තියෙන්නේ තව කීපයක් තියෙන්නේ.